ruona. නැගිරබන් බන් නිදාගෙන පස්සපත්තට එළියට ගා නැගිරබන්. ඇයි බං කියපන්. මේ සුපිරි වැඩක් තියෙනවා. මට සුපිරිව ෆන් එකක් දෙන්න. ඔබ මීට කලින් කරපු නැති දෙයක් කරලා දෙන්න යන්නේ. මාත් කරා අයියේ. සුපිරි බං ඒක. අයිකින් මරු ඈ. මොකද්ද කියපන්කෝ. අයියෝ වරෙන්කෝ මගෙත් එක රහසක්. වරෙන්කෝ මගෙත් කියන්න. මේක මාව කොහෙ එක්ක යනවද දන්නේ උදේ නැගිට්ට ගමන්. දැන් කොච්චර ඇවිද්දද? දැන් ළමයි වරෙන්කෝ මේක ඇතුළට වරෙන්කෝ මගෙත් එක්ක මම බඩු ගෙනල්ලා තියෙන්නේ. බෝ ඉතින් සර්ප්‍රයිස් කරන්න යන්නේ සුද්දා වරෙන්කෝ. මේ මොනවද බං? මේ පිටිද මොනවද ලුණු කුඩුද? නෑ යකෝ. මේවා තමයි අරවා. කුඩු බං. කොහමද ඔබ ගානේ මීට කරි? මට තිය අපේ අයියගෙන දුන්නේ. පොට්ට බං. ඒක වෙනම රහක් තියන්නේ. දෙන්න හපංගෝ සුපිරිය. කොහමද දන්නව කරන්නේ? මෙහෙම තියලා ලාන්න අතින්ද තියෙන්නේ නානන්නට තියෙන්නේ. එතකොට ඉතින් උඹ වෙනම දිව්‍ය ලෝකයකට යනවා. අඩෝ මේවා කේස් එකක් නැද්ද බං? මං අහලා තියෙනවා මේවා ගහන්නේ මේවට හැබ්බැහි වෙනවා කියලා. මොන පිස්සුද බං? එහෙනම් ඉතින් අර අයියලා මෙලාකට මැරිලා. එහෙම එකක් නෑ බං. බොනවා කියව සාමාන්‍ය දෙයක් මේක. අනේ මේ ඕක ගහලා දාපන්. උඹට වෙයි කියලා ගෙනාවේ. හැබැයි පුතේ අද විතරයි මම නරන් දෙන්නේ. හෙටුම සල්ලි සෙට් කරගනින් ඈ. අප්පා අම්මේ යකෝ. මොලේටත් එක ගියාද කොයිද ඔබ? කොහමද තා චුට්ටකින් බලපන්කෝ උඹට වෙනතේ. අඩෝ. අම්මට සිරිබං මේකේ තමුතුම ලල් එකක් තියෙනවා බං. මරුවෝයි මේ හෙට මං සල්ලි ටිකක් සෙට් කරගන්න. හෙටත් බඩු ටික කොහෙන් හරි ගමු ඈ. ඊකනේ සුද්දා උඹට මං කිව්වේ කොහමද මරු නේද? එදා සෙට් ඔබේ නං ඈ. අඩෝ මරු බං. අම්මේ නිකන් පාවෙනා වගේ දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ බං මම. අඩෝ මරු බං මේ හෙට අනිවාර්යයෙන්ම වැඩේ කරන්න ඕනේ ඈ. මං සල්ලි කොහොම හරි සෙට් කරගන්න. ඉඳපන්කෝ ගහමු හෙට. පුතේ මේ මං එනා යනවා වැඩට. කෑම ටිකක් වෙලා තියෙන්නේ. පුතා එනා නැයිදලා කෑම ටික කන්න හරිද? ගෙදර තස් කරලා තියෙන්නේ. මේ ඒනම් මං එනකම් පුතා පරිස්සමෙන් ඉන්න. යාළුවොත් එක්ක ඔයවත් ඇවිදින්න යන්න එපා හරිද? මේ එනමයි යනා පුතේ. පරිස්සමේ. හරි අම්මේ කොහෙ ඇවිදින්න යන්නද? හරි අම්මා යන්න. මං නිදා ගන්නම් තව ටිකක්. අම්මෝ ඔන්න පුතේ වෙලාව. අම්මා ගියා. අනිවාර්යයෙන්ම ලාච්චුවේ සල්ලි ඇති. තියෙන ඔක්කොගෙම අර බඩු ටිකේ ගන්න ඕනි මගේ යාළුවත් එක්ක ගිහිල්ලා. අද සුපිරිම ෆන් එකක් දාන්න ඕනි. ඒව නැතුව මට නම් ඉන්න බැරි වෙයි වගේ. හැමදාම ඕනි වගේ. බලමු කබඩ් එකේ බඩු තියනවද කියලා. අද තමයි පුතේ උඹගේ දවස. කො බලමු කබඩ් එකේ. අඩේ මේ තියෙන සල්ලි මෙතන තියෙනවනේ යකෝ 15000ක් බඩු ගත්තා නම් දවස් දෙක තුනක් තියාගෙන ඉඳලම වැඩේ කරගන්න පුළුවන්. ලසියට කියලා දැම්මුවා හම්බෙන්ට යන්න ඕනි. ඊට පස්සේ බඩු ටික ගන්න ඕනි. අඩේ අද තමයි දවස. මට මොනවද කරන්න කියලා දැන් නම් තේරෙන්නේ නැහැ අප්පා. ඉක්මනට යන්න ඕනි මගේ යාළුවා හොයාගෙන. ලසියා මම එනවා ලසියා. ruona වරේ මගේ පස්සෙම වරෙන් ඈ. සත්‍යයා බඩු ටිකක් ගන්න ආවේ අප්පා. මල්ලේ ඉක්මන් කරපා. දැන් පොලිසිය මැතෙනවා. වල කොච්චර දෝනි. අයියේ ග්‍රෑම් 500ක් දෙන්නකෝ. ඔම්මා තුඩු යකෝ. ග්‍රෑම් 500ක් බ්ලේඩ් ට්‍රසලි කරුණාද? නෑ මේ මගේ යාළුවා ඉතින් සල්ලි ගාරෙක්. ඒ පොරේ සල්ලි වලට තමයි. වෙන්න පුතේ තියන බඩු සල්ලි දීලා රම්පලය. රුපියල් 1000යි. මේ තාජුපෙක් වැඩි මුත්තාල දෙන්නේ මුලම කස්ටමර්ස් ලින්ද. පුතේ මේ බැත්ත වැඩි ගවසෙන් දෙපා පොලිසියෙන් චෙක් කරේ හරිද? අරු අපුඩ බැත්තේ කුලන්ට ගිල්ලා ෂේපර් බරුටි ගාන ෂේපර් කැපියම් හරිද? මං ඊළඟ දවසේ බටු ගන්න ඕන බෙරතන කියලා එතෙන් දොරේ හැබදාම එතෙන් ඉන්න බා තිරනල් පොලිසියෙන් ද හතරෝටේම කේස් සප්පා දැන් අපලෙල්ලා. අයියංගෝ ඉක්මනට ගහමුකෝ. මේ උඹට පුදුම හදිස්සියක් නේද මන් දැන් තියෙන්නේ. මේ අදලා සුපිරිම පන්නයක් දාන්න පුළුවන් ඈ. මේ දැන් දවස් දෙකකට විතර බඩු තියෙන එකේ අපිට ලයින් එකක් ගහ ගන්න පුළුවන් නේද බං? මේක දවස් දෙකකට බෑ බං. එක දවසින් මේක ඉවරයි. ආයෙ පහුවෙන ඉඳලා අපි ගමු. උඹලට සල්ලි තියෙනවනේ.
අඩෝ අය සල්ලි නෑ බං. බොහොම අමාරුවෙන් මේ ටිකත් හොයාගත්තේ. මේ ටක් ගාලා ඔය ටික ගහමුකෝ වරෙන්. මේ අර අයියක වනේ මේ කුරුණු උඩට ගිහිල්ලා වැඩේ කරගන්න කියලා. වරෙන් ගම ඒ කුරුඩට ගිහිල්ලා වැඩේ කරගමු. අඩෝ මාරු නේද බං මෙව්වා නම්. වරෙන් බං ඉක්මනට කෝ බඩු ටික ගනි. ඔන්න අම්මෝ මේ වගේ පාට මරු නේද බං. ඇදප. අඩෝ මරු බං මේ තවර කදින්නද බං. අඩෝ හොමදින්ට බයකෝ උඹට මේ අතිමාත් ප්‍රාවිගාන රන්නාලේ වෙලදී නෝමල් හිතක් යහන්න තියාගෙන තුප්තා. උඹ කිව්වේ යට ගන්න බෑ කියලා බං. මේ පුළුවන්ද? එහෙනම් තියාගමු. අඩෝ උඹ බලපන්කොනේ බෑදෑගේ යුතු මිනිස්සයා කොහමද දැන් ගහන ගේලි මේ අර ඒගෝ වැඩි වෙලා ඉන්නපා කියලා ඔබට තේරුණානේ සත්‍යේගෝ වැඩි වෙලා ඉන්නපා කියලා ගෙහුව කැපුණා හරිනේ වැඩි ඉවරනේ කැපුම් වර පොලිසියෙන් આવොත් කේස් ඉතින් නෑ එනම් බොසා මං කැපෙන බෑ කියලා සල්ලි ටික සෙට් කරගනි අඩෝ කොහෙන්ද බං හෙට සෙට් කරගන්නේ අදත් බොහොම අමාරුවෙන් ගත්තේ නෑ උඹට පුළුවන් මල්ලා මතේ සතයක් කොන් නෑ බං උඹ ඉන්න තමයි අදත් මම මේ ලයින් කරගත්තේ හරි මම බලන්නම් කියලා මේ මරු නේද බං මේවා ඒකනේ සුද්ද උඹට මම එදාම කිව්වේ උඹට ඒකනේ මම පළවෙනි දවසේ ෆ්‍රී දුන්නේ ඉතින් සුපිරි නේද මේ එනම් මං කැපුණේ අඩෝ මරු බං මේ එන හෙට සෙට් මේ ජය වේවා පරිස්සමේ Lange, Mars de Kegol Kulidili Dina, I don't make your quill like and Dowie, Coke and the Sally to get power stuck. ආමේ විල්බට් අයියනේ. අයිය පොඩ්ඩක් එන්න. මේ මං ගේමල්ස් ටික දෙන්න තියාගත්ත සල්ලි ටික. ඕමින්දයි මම දෙන්නම් දැන්. Oh, down day, I got to bill out, may go out to go on to the tear mother. හරි අයියා හරි. ඉන්න මං දෙන්න. ඈ මේකේ තිබ්බ සල්ලි වලට මොකද උනේ? පුතේ, ඔයා මේකේ තිබ්බ සල්ලි ගත්තද? පිස්සු දැම්මේ මම ගන්නවද ඕකේ තිබ්බ සල්ලි? It all may must take attended at there. Nangi Boru Karanda Banangi, Sally Tibana Okome at True Tang when Nana Sally may have taken hand to make a hoot in a way. May, if I can better net. Taumo Primus at the dinner is at the Azura Sality go and donate fry. Netta, make a trin de puta, my butai in Namelina. අනේ හරි විල්බට් අයියේ කොහොමරි ගෙවන්න මං එකතු කරගෙන හිටියේ විල්බට් අයියේ මම වෙන කොහෙන් හරි තිබ්බත් දන්නේ නෑනේ මම බලලා තිබ්බත් අනිවාර්යෙන් දැම්ම හරි අරගෙන එන්න Ari, meet of us in a may get a lend bear. How did the Satya throw the gave when at town? On my butaba dinner medina, you'll have to Ramadia and the tear on it. Mong your eye under. අම්මේ මට රුපියල් 5000ක් තියනවා නම් දෙන්න අම්මේ ඉන්න බෑ අම්මේ අමාරුයි මොකද පුතේ මේ කවදාවත් නැතුව ඇයි මොකද්ද ප්‍රශ්නේ මොකක් හරි අසනීපයක්ද අසනීප නෙවෙයි අම්මේ දෙන්න රුපියල් 5000ක් මොකේද කියන්නේ අම්මේ මං හොඳින් කිව්වේ ඉක්මනට මට රුපියල් 5000ක් දෙන්න මට අමාරුයි පුතේ මොකද්ද මේ උඹට වෙලා තියෙන්නේ අම්මේ ඉක්මනට සල්ලි දෙන්න අම්මේ මට අමාරුයි ඉක්මනට දෙන්නකෝ ඇයි පුතේ මොනවටද සල්ලි මට කුඩු බොන්න සල්ලි ඕනේ අම්මේ මොකක් පුතේ උඹ කුඩු බොන්න සල්ලි ඔව් අර එදා කලිමු සල්ලි ගත්තේ මට ඕනේ අම්මේ මට දැන් සික් එක ඉන්න බෑ අමාරුයි අනේ දෙන්න අම්මේ ඉක්මනට අනේ පුතේ මේ විකාර කරන්න නැති අර යන්න අනේ අම්මේ දෙන්න අම්මේ මල්ලන් කොහෙන්ද සල්ලි පිස්සුද රුපියල් 5000ක් කොහෙන් තියෙන්නේ දෙන්න බෑනේ ගෙදර ඔක්කොම කුඩු කරනවා නැත්තා පුතේ මොකද්ද උඹ ඔය කරන්නේ ඔය බඩු කුඩු කරන්න එපා පුතේ අනේ පුතේ මට සල්ලි දෙන්න නැත්තම් මේ ඔක්කොම කුඩු කරනවා නෑ සල්ලි දෙන්න ගෝණි දෙයක් කරපන් උඹට මෙච්චර මං ආදරය කරද්දී උඹ එක එක්ක ගිහිලා මේක තමයි කරලා තියෙන්නේ ඕනිම දෙයක් කරපන් මාව හරි බරපන් උඹට සල්ලි දෙන්නේ නෑ එහෙමනේ මට සල්ලි දෙන්නේ නෑනේ බලාගමු අම්මේ බලාගමු එන ලසියා අප්පට සිරි රුවන වරේ බඩු ගන්න සල්ලි ගෙනවද වරෙන්ට ඊයෝ වරේ ලසියා මට සික් එක බං පුළුවන් නම් තියෙනවා නම් බඩු ටිකක් දීපන් හඩේ වැදලා කියන්නම් බං ඉන්න බෑ අමාරුයි බං අම්මා සල්ලි දෙන්නෙත් නෑ බං අඩෝ දීපන් දෙයියා උඹට මං සල්ලි තියෙන දවස්වල අරන් දුන්නනේ අඩේ අද විතරක් අරන් දීපන් හෙට රුපියල් කීයක් හරි මං හොයාගන්න අඩේ දෙයියා දීපන් මට සික් එක බලලා සියා
බොඩ පිස්සුද බං? මල්ලන් ගොඩ සල්ලි දෙන්නේ. ඵලයන් මැදනේ සිත් එක. වාතයක් එන්න නැතුව මල්ලඟ නෑ බං සල්ලි. මට තිබ්බනම් මේ උඹට දීලා ගහලානේ. මල්ලඟ හන්දට වෙන්නේ. මාතර මගේ ආල්විකින් ඉල්ලගත්තේ නැත්තම් මට ස්ටික් එක බං. මේ ඵලයන් මෙතන මේ පොලිසියෙන් ගත්තව තුඹ නිකන් බැරයන්. ඵලයන් මෙතන වතුරදී. ඒ දීපම් බල්ලාසියා එහෙම කරන්න එපා බා. අඩෝ මට අමාරුයි බා. දීපංගෝ බොඩ පිස්සුද බං? ඵලයන් මෙතන කන බලාගන්න නේද? අඩෝ උඹත් එහෙමද බා? අඩෝ ඇයි බා එහෙම කරන්නේ? අමාරුයි බම් මට. අනේ මේ ඵලයන් හින්ද බෑ දෙවියනේ. ලසියත් මාව එලව ගත්තා. දැන් කරන්න තියෙන එකම දෙයයි ගෙදර ගිහිල්ලා අම්මගේ හොඳින් හරි නරකින් හරි සල්ලි ඉල්ල ගන්න ඕනි. නැත්තම් මම මැරිලා යයි. අප්පෝ හින්ද බෑ සික් එක. අම්මෝ බලාගමු. ගෙදර ගිහිල්ලා බලාගමු. එක්ක අම්මා නැත්තම් මම අම්මව මරලා හරි මං සල්ලි ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. මට ඕනි. දැන් නම් බොන්න ඕනිමයි. අම්මේ කොහොමේකි? දීපන් සල්ලි. නැත්තම් බෝ මරනවා. දීපන් සල්ලි. අනේ මයි පුතේ මොකක්ද උඹට මේ වෙලා තියෙන්නේ? දීපන් අම්මේ සල්ලි. නැත්තම් මං නරක මිනිහා කියන්න එපා. මං නැත්තම් බෝ මරලා හරි සල්ලි ගන්නවා අම්මේ. මට දැන් ඕනි. මට කුඩු බොන්න සල්ලි ඕනි. දීපන් අම්මේ සල්ලි. මයිලන් කොහෙන්ද පුතේ සල්ලි තියෙන්නේ? ගෙවල් ගුලි ගෙවෙත් බොහොම අමාරුවේ. කොහෙන්ද මයි පුතේ සල්ලි? උඹට එනම් මට දෙන්න බෑනේ. එහෙනම් මැරියා. ඉඳා. අයියෝ අම්මෝ දැන් මොකද පුතේ කරන්නේ? ඇයි පුතේ ඔබ මට මෙහෙම දෙයක් කරවුවේ? මැරියා. සල්ලි දෙන්න නැත්තම් මැරිලාම බලයා. මට වැඩක් නෑ උඹගේ. මට දැන් සල්ලි ඕනි කුඩු බොන්න. අයියෝ. නේමයි පුතේ. උඹ මේ කරපු වැඩේ මොකද්ද පුතේ? මේ පව් උඹට කවදාවත් ගෙවලා ඉවර කරගන්න බැරි වෙයි මය පුතේ. අනේ මය පුතේ. මැරියා. උඹ සල්ලි දෙන්න නැත්තම් මැරියා. මට කුඩු බොන්න සල්ලි ඕනි. අයියෝ. සික් එක මට. උඹ මැරියා. සල්ලි කොහෙද තියෙන්නේ කියපා. මම මේ ගෙදරත් ගිනි තියනවා නැත්තම්. පුතේ උඹ මේවට බැහැුනේ. උඹට මං කොච්චර ආදරේ කරාද? වැඩක් නෑ. කුඩු බොන්න සල්ලිත් නෑ. මේ විඩියෝත් මම නිකම්ම මැරිලා. මොන තවත් මේක දරා ගන්න බෑ. මං අති මගේ අම්මව නැති වුණා. මම මෙතනින් පල්ලෙහාට පැනලා මැරෙනවා. මට මගේ ජීවිතේ වැඩක් නැහැ. මට අමාරුයි. මම මැරෙනවා. දැක්කනේ යාළුවනේ රුවන් අන්තිමේට උන දේ. ඔයාලත් යාළුවා ආශ්‍රය කරද්දී ගොඩක් පරිස්සමෙන්. යාළුවෙකින්ද රුවන්ගේ මුළු ජීවිතේම නැතුණා. ඒ විතරක් නෙවෙයි රුවන් ආදරය කරපු රුවන්ගේ අම්මා රුවන් විසින්ම මරලා දැම්මා. ඒක කොච්චර පාපයක්ද? ඒකින්ද යාළුවනේ මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. ඇබ්බැහි වුණොත් අන්තිමේදී කාටත් වෙන්නේ මේ දේ තමයි. අන්තිමේදී ජීවිත දෙකක්ම නිකරුණේ නැති වුණා. එහෙනම් යාළුවනේ ඔයාලත් මේකෙන් ආදර්ශයක් ගන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් තාත් මේ වගේ සුපිරි කතාවකින් හම්බෙමු. එහෙනම් ජය වේවා ඔයාලට.